අපි දානවා 1700ක් MCQ point daily. එතකොට ජනවාරි 1 වෙනිදා පටන් ගන්නවා. පළවෙනිදා 100යි, දෙවෙනිදා 100යි, තුන්වෙනිදා 100යි. ඔය විදිහට ජනවාරි 17 වෙනකම්ම හැමදාම MCQ discussion point 100ක් දානවා. ඒතර ඔයාලා බය වෙයි දැන් MCQ ටික හොයාගෙන දැන් උත්තරත් හොයාගන්න වෙනවා. MCQ සම්පූර්ණ නැහැම උත්තර නැහැ. ඒක එක්ස්ප්ලනේෂන් එක හොයාගන්න විදිහක් නැහැ. ඒවා මුකුත් ප්‍රශ්න නෙමෙයි. මේ MCQ 1700ම මම හදලා ඉවරයි. MCQ එකයි ආන්සර් එකයි එක්ස්ප්ලනේෂන් එකයි. එක්ස්ප්ලනේෂන් දිගේ වනේ මේ ෂෝට් එක. පළවෙනි ડોකියුමන්ට් එක දෙන්නම්. මේ තියෙන වලට පේනවනේ. පේනවනේ. මේ තමයි පළවෙනි ડોකියුමන්ට් එක. මේ වගේ 17ක් ඔයාලට හම්බ වෙනවා. මේ වගේ ડોකියුමන්ට් 17ක් හම්බ වෙනවා. මම වැඩි පැහැදිලි කිරීම කර ඉන්නේ නැහැ. මේක ෆ්‍රී හම්බෙන්නේ. මේක රිවිෂන් පේපර් රිවිෂන් එකේ ඉන්න හැමෝටම ෆ්‍රී හම්බ වෙනවා. පාස් පැච් එකේ ඉන්න හැමෝටම ෆ්‍රී හම්බ වෙනවා. සහ මගේ ක්ලාසස් ආවත් නාවත් මේ අවුරුද්ද එක්සෑම් ලියන හැමෝටම ෆ්‍රී. 26 ජනවාරි 17 එක්සෑම් ලියන හැමෝටම ෆ්‍රී. 7 5ක්වත් ගන්න. මේකේ true false statement with short explanation තමයි යන්නේ.